හෙලෝ ගයිස් අදත් මගේ YouTube channel එකට තුන හැමෝම සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට බැලුවටම පේනවා ඇති අද අපි කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා. ඉතින් ඒ තමයි මුළු ලෝම කතා බහ කරන බෲස් ලී ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙයා ගොඩක් ලෝක වාර්තාවලට හිමිකම් පාලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් කිසිම කෙනෙක්ට කරන්නට බැරි අමාරු දේවල් මෙයා ගොඩක් කරලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු මොනවද අරම පොදුම දේවල් කියලා බලන්න. ඉතින් මම කියනවා මගේ වීඩියෝ එකත් එක දිගටම අරගෙන ඉන්න අනිවාර්යෙන්ම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. The 1 inch punch. ඉතින් මේක තමයි බෲස් ලී ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන දෙයක් වෙන්නේ. එයා අඟල් එකක දුරින් ඉඳලා එල්ල කරන මේ පහරෙන් මල්ලෝපර ක්‍රීඩකයන් පවා අඩි කිහිපයක් ඈතට විසි ගන්න පුළුවන්කම තිබුණා කියලා තමයි ඒ දවස්වල කතා බහ කරන්නේ. ඉතින් හිතා ගන්න අමාරු නේද? මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙකුට කරන්න හිතන්නවත් බැරි දෙයක්. එයාගේ වේගයයි බලයයි ශරීර පාලනය කොච්චර ඉහළ මට්ටමක තිබුණාද කියලා මේකෙන්ම පේනවා. ඉතින් මේ පහර එල්ල කරන විදිය දැකපු අයවා පුදුම වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. තප්පරයකට පාරවල් 6ක්. හිතලා බලන්න තප්පරයක් ඇතුළත 6 පාරක් ගහනවා කියන්නේ මොන තරම් වේගයක්ද කියලා. සාමාන්‍යයෙන් බෲස් ලීට හැකියාව තිබිලා තියෙනවා. ඉතින් එයාගේ අත් හරියට හුළඟ වගේ වේගවත් කියලා තමයි කියන්නේ. මේක සාමාන්‍ය මිනිහෙකුට හිතනවා තියා කරන්න බැරිම වැඩ. ඉතින් මෙයාගේ මාංශ පේශි වල ශක්තිය ප්‍රතික්‍රියා කිරීමේ වේගය කොච්චර ඉහළද කියලා තේරෙනවා නේද? ඉතින් සටන් කලාව කියන්නේ වේගයත් එක්ක එන බලය කියන එකත් බෲස් ලී හොඳටම පෙන්නවා. එයාගේ මේ තප්පරයකට පාරවල් 6ක් ගැසීමේ තියෙන අපූර්ව හැකියාවත් එක්ක. 2 finger push up. ඉතින් ගොඩක් අය එක්සර්සයිස් කරද්දී push up ගන්නවානේ. නමුත් අපි push up කරන්නේ අත් දෙකෙන්. සමහර එක අතිනුත් කරනවා. නමුත් බෲස් ලී ඇඟිලි දෙකෙන් තමයි push up කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් අදා ගන්නත් බෑ නේද? ඒ ඇඟිලි දෙකේ එයා කොච්චර ශක්තියක් රඳවාගෙන ඉන්නවද? කිලෝ 60-70. ඉතින් එයාගේ ඇඟිලි වලටත් හරියට යකඩ වගේ ශක්තියක් තිබිලා තියෙනවා. ඉතින් මේකෙන් එයාගේ ශරීර පාලනයයි මාංශ පේශි වල ශක්තිය බලන්න කොච්චරද කියලා. ඉතින් අපිට අඩුම තරමේ නිකම් push up 10ක්වත් ගහ ගන්න බෑනේ. ඉතින් මෙයා ඇඟිලි දෙකෙන් push up ගහනවා. අපිට නම් හිතා ගන්නවත් බෑ. බාර ඉසිලීම. ඉතින් ගොඩක් දෙනෙක් ජිම් එකට ගියොත් අනිවාර්යයෙන්ම කරන දෙයක් නෙමෙයි බාර ඉසිලීම කියන්නේ. ඉතින් මේ බෲස් ලී නිකම්ම මේ සටන් කලාවේ දක්ෂයෙක් විතරක් නෙමෙයි. එයා ශක්තිමත් මල්ලෝපොර ක්‍රීඩකයෙකු වගේ බාර ඉසිලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙයා එක අතකින් කිලෝ 32ක ඩම්බෙල් එකක් උස්සලා තප්පර කිහිපයක් තියාගෙන හිටිය කියන එකත් ඇත්තටම පුදුම සහගතයි. ඉතින් ඔයාලට හිතන්න පුළුවන්ද කිලෝ 32ක් තනි අතකින් උස්සන් හිටියා කිව්වොත්? ඇත්තටම කිව්වොත් මම දන්න අද කාලේ එක කෙනෙක් ඉන්නවා පිටරට. ඇත්තටම එහෙම කෙනෙක්. ඒකත් අගේ කරන්න ඕන මේ වෙලාව. නමුත් හිතන්න එක අතකින් කිලෝ 32ක් උස්සනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද? ඔයගොත් ප්‍රතික්‍රියා. ඉතින් බෲස් ලීගේ ප්‍රතික්‍රියා කිරීමේ වේගය අසාමාන්‍යයි. ඒ කියන්නේ අපිට බලන් හිටියත් වැඩක් නැහැ. ඒ ෂණික පාර වැටිලි කරයි. එයාට පියාඹන මතුරුවෙක් පවා අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. මතුරුවෙක් විතරක් නෙවෙයි මැස්සෙක් වුණත් අල්ල ගන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ තරම්ම එයාගේ වේගවත් ප්‍රතික්‍රියා තියෙන්නේ. මෙයා කොච්චර අවධානයෙන් ඉන්නද? ඉතින් සටන් කලාවේදී ප්‍රතික්‍රියා කිරීමේ වේගය කියන්නේ ජයග්‍රහණයට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් බෲස් ලී ඒකේ අංක 1. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? කොච්චර ශක්තිමත් සහ කොච්චර හැකියාවක් තියෙන පුද්ගලෙක් මේ බෲස් ලී කියන්නේ කියලා. Be formless, shapeless, like water. Now you put water into a cup, it becomes the cup. You put water into a bottle, it becomes the bottle. You put in a teapot, it becomes